හැමෝම සාදරයෙන් පිළිගන්නවා රෝ සිංහල YouTube නාලිකාවට. හැබැයි අද නම් මම ඔයාලට අරන් ආවේ රුමේනියානු භාෂා පාඩමක් නෙවෙයි. ඒ වුණාට එදිනෙදා ජීවිතයේදී රුමේනියාවේ ජීවත් වෙනකොට ඔයාලට මේ දේවල් වැදගත් වෙයි කියලා හිතලයි මම මේ දේවල් ඔයාලට කියලා දෙන්නම් කියලා හිතුවේ. සමහරට ගොඩක් අය දන්නවා ඇති. නමුත් නොදන්න කීප දෙනෙකුත් ඉන්නවා නම් එයාලට ඉගෙන ගන්නයි මේ වීඩියෝ එක අද මම අරන් හිතුවේ. එදිම දකින්න ඇති thumbnail එකේ මොකද්ද තිබුණේ කියලා. ඉතින් මෙහි ජීවත් වෙනකොට ඇත්තටම අපිට නිතරම එහෙට මෙහෙට යන්න සිද්ධ වෙනවා. අපි සමහරවිට ට්‍රිප් එකක් යන්න, එහෙම නැත්නම් අපේ රාජකාරී දේවල් වලට, ඒ වගේ දේවල් වලට අපිට එහෙම යන විතර අපි පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය. එතකොට එතනදී අපිට ට්‍රේන් ටිකට්ස්, බස් ටිකට්ස්, එතකොට ට්‍රෑම්ස්, මෙට්‍රෝ අන්න ඒ වගේ දේවල් මිලදී ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙදිත් අපි මෙහි ආවේ කීයක් හරි හම්බ කරගෙන ගේමක් ගහ ගන්නනේ. ඉතින් අපි පුළුවන් පැත්තෙන් අපේ සේවිංස් පැත්ත, අපි ඉතුරු කරන පැත්ත අපි හදා ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම අද ඔයාලට අරන් ආවේ කොහොමද රුමේනියාවේදී අපි ට්‍රේන් ටිකට්ස්, කෝච්චි ටිකට්ස්, ගණන් අඩු කෝච්චි ටිකට්ස් කොහොමද හොයාගන්නේ කියලා. හරි. එතකොට රුමේනියාවේදී රජයේ කෝච්චි, ඒ වගේම පෞද්ගලික අංශ කෝච්චි, ඒ දෙවර්ගෙම තියෙනවා. ඉතින් එතකොට ඒ ට්‍රේන්ස් වලදී පෞද්ගලික අංශයේ ටිකට් මිල ඇත්තටම ගණන් අඩුයි රජයේට වඩා. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ නම් ඒක වෙන්නේ අනිත් පැත්තනේ. ගොඩක් වෙලාවට රජයේ වනේ ගණන් අඩු. හැබැයි මෙහි එහෙම නෙවෙයි. රජයේ වගේ ගණන් අඩුයි පැත්තරම තියෙනවා. නමුත් නැත්තේ නෑ. ඒක හොයාගන්න පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. එතකොට හොයාගන්න පුළුවන්. එහෙම බැරි වෙන්නේ නෑ. හරි. ඉතින් එහෙමනම් මුලින්ම මම ඔයාලව අරන් යන්නම් පෞද්ගලික අංශය. කියන්නේ අපිට ඇත්තටම ඔයාලා කොහරි යන්න හදනවා නම් මුලින්ම සර්ච් කරන්න පෞද්ගලික අංශයේ ට්‍රේන්ස් තියෙනවද කියලා. මොකද පෞද්ගලික අංශයේ ට්‍රේන් තමයි ඇත්තටම ගණන් අඩු. ඉතින් ඒක අනිත් එක මේකයි. ඔයාලා ලොකු දුරක් යනවා වුණාට පෞද්ගලික අංශයේ ට්‍රේන් එක ගියා කියලායි රජයේ එක ගියා කියලා එහෙම ලොකු, ඒ කියන්නේ යන වෙලාවේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගණන් අඩු ට්‍රේන් වල මේ පොඩි වෙලාවක් විනාඩි 10-15ක් පොඩ්ඩක් පරක් වෙලා යන්නේ. ඒ කියන්නේ මොකද ගොඩක් ස්ටේෂන් ස්ටොප් වල පොඩි ස්ටේෂන් ස්ටොප් වල පවා ඒ ට්‍රේන් නතර කරනවා. ඒ හින්දා එහෙමනම් මුලින්ම ඔයාලගේ මොකක් හරි ෆෝන් එකකින් යූස් කරනවා නම් එහෙමයි, ලැප් එකකින් යූස් කරනවා නම් එහෙමයි, මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඒකේ ගහන්න ඔයාලා රෙජියෝ කලතෝරි. මෙතෙන්න ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙයාලගේ ඔෆිෂියල් සයිට් එක එනවා. ඊට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා ඉතින් මම මෙතනින් මේක චේන්ජ් කරන්නම් ඉංග්‍රීසි වලට. හරි. ඉංග්‍රීසි වල චේන්ජ් වෙලා තියෙන්නේ. ඉතින් අපි උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ බුකරස්ට් වල නම් බුකරස්ට් වලින් එළියට නෝට කොහට හරි යන්න ඕනේ. හරි. එතකොට බුකරස්ට් නෝට්. ඊට පස්සේ ඔයාට යන්න ඕන බ්‍රෂෝව් නම් ගමනාන්තයේ බ්‍රෂෝව් දාලා ඔයා යන්න හිතන් ඉන්නේ අදද හෙටද අනිද්දාද ඒ දිනේ මෙන්න මෙතන සිලෙක්ට් කරලා අපි නිකමට දාමු අපි හෙට යන්නේ කියලා. ඊට පස්සේ සිලෙක්ට් කරලා සර්ච් කර. මෙතනදී මට ඔයාලට දෙයක් මතක් කරන්න ඕන. මේ ප්‍රයිවට් ට්‍රේන්ස් ඇත්තටම කිව්වොත් රුමේනියාවේ හැමතැනටම මේ වර්ගෙම යනවා කියලා නෑ. කියන්නේ එක එක විදිහේ ප්‍රයිවට් ට්‍රේන්ස් වර්ග තියෙනවා. මම ඔයාලට උදාහරණයක් විදිහට ගේන්නේ. දැන් මෙහි බුකරස්ට් ඉඳන් බ්‍රෂෝව් වලට තියෙනවා මෙන්න මේ ප්‍රයිවට් ට්‍රේන් වර්ගයේ රෙජියෝ කලතොර කියන එක. එතකොට ඊට පස්සේ බ්‍රෂෝව් සිලෙක්ට් කරලා අපි හෙට දිනේ දාලා අපි නිකන් බලමු. එතකොට හෙට ඊට පස්සේ මෙතනින් ගියාම ඔන්න අපිට ඔයාලගේ ට්‍රේන්ස් තියෙන වෙලාවල් ටික අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම කරොත් අපි හිතමු අපි යන්න ඕන හෙට උදේ 8:30ට බුකරස්ට් වලින් ගිහිල්ලා 11:44 වෙද්දී අපි බ්‍රෂෝව් වලින් බෑ ගන්න. පැය 3යි විනාඩි 14ක් වගේ යනවා මේ ප්‍රයිවට් ට්‍රේන් එකේ. මේකේ ඔයාලා මෙතන දකින්න ඇති නෝට් එක the trains runs without seat. ඒ කියන්නේ මෙතනදී ඔයාලට සීට් එකක් බුක් කරන්න බෑ. හැබැයි ඔයාලට කියන්නේ යන්න ටිකට් එක විතරයි මෙතන බයි වෙන්නේ. ඔයාලා ට්‍රේන් එකට නැංගාම මෙතන ඔයාලට කොතනක හොයේවා ඔයාලට සීට් එකක් හම්බ වුණොත් ඔයාලා එතන ඉඳගෙන යන්න පුළුවන්. ඒකයි මෙතන මේ the train runs without seat reservation කියලා දාලා තියෙනවා. ඊට පස්සේ හරි අපි එහෙනම් මේක සිලෙක්ට් කරමු. ඔන්න ඊට පස්සේ සිලෙක්ට් වුණ ගම ඊට පස්සේ මෙතන යටින් වෙනවා buy tickets කියලා. එක සිලෙක්ට් කරලා වෙලා මෙතන buy tickets ගියාම ඔන්න ඊට පස්සේ මෙතනදී අපෙන් අහනවා ඔන්න යන්නේ එක්කෙනාද දෙන්නද. මෙතන මේ boys එක දාන්නේ නැහැ. boys එතකොට බල්ලෝ ගිනිනවා. ඒක ළමයින්ට මෙහි ස්කෝල් යන ළමයින්ට වෙනම එකක් තියෙනවා. අන්න ඒ හින්දා ඒක කෑ කරන්න එපා. අපි ඇඩල්ට්ස් විදිහට අපි දාමු මෙතන යන්නේ එක්කෙනයි කියලා. ඔන්න ඊට පස්සේ
ඔයාගේ අවුරුදු 18ට ඔයා වැඩිනේ. එතකොට ඔයාගේ නම මෙතන නිකන් වාගේ 9 වචන දෙකක් දාන්න මෙතන. හරි දාලා ඊට පස්සේ මෙන්න මෙතන බලන්න total ron ගන්න. දැන් මෙතන අපි නිකන් මේව කරලා බැලුවොත් මම නිකන් මොකක් හරි නමක් ටයිප් කරන්නම්කෝ. අමිල රාජපක්ෂ අපි නිකන් හිම නමක් නිකන් දාලා බලමු. ඔන්න ඊට පස්සේ මෙතනින් වැටෙනවා travel date එක ඔන්න 27 ඉරිදා regional express. මෙන්න මේක තමයි train එකේ අංකය. ඒ කියන්නේ 110යි 29. ඊට පස්සේ මෙතන යන්නේ කොහෙටද? වෙලාව full ticket එක class 2 second class ticket එක. ඒතකොට මේකේ ගාන total එක ලෙයි 33යි. හරි. ඊට පස්සේ complete the order කියලා මෙන්න මෙතන ගියාට පස්සේ ඔයාලට sign වෙන්න තියෙනවා. ඒ කියන්නේ මම මේ තියෙන මගේ save වෙච්ච එක. මේ තියෙන registration එක. දැන් ඔයා එහෙම එකක් හදලා නැත්නම් ඔයා නමයි මේ තියෙන ඔයාගේ නම අග නම මුල් නම ඊට පස්සේ ෆෝන් නම්බර් එකයි ඊමේල් එකයි ඊට පස්සේ ඊමේල් කන්ෆර්මේෂන් ඒ කියන්නේ ආපහු පාරක් මෙතනත් ඊමේල් එකම ටයිප් කරන්න. ඊට පස්සේ ඒකට පාස්වර්ඩ් එකක් ඔයා එකම පාස්වර්ඩ් එක හරියට මෙතනයි මෙන්න මෙතනයි ටයිප් කරලා දාන්න. ඊට පස්සේ මෙතෙන්ද ඒ දෙක හරිද කියලා ඔයාලට පාස්වර්ඩ් දෙක එකමද ටයිප් වුනේ කියලා බලා ගන්න ඕන නම් ඒක වැරදි වගේ සැකයක් දෙනවා නම් මෙතනින් මෙන්න මෙතන ටික එක දාන්න. එතකොට ඒ පාස්වර්ඩ් දෙකම පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට වැරද්දක් තියෙනවා. ඒක හරි ගස්සලා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් ටික් එක දාලා මම මෙයාලගේ terms and condition ඒ කියන්නේ මෙයාලගේ policies මෙයාලගේ rules වලට එකඟ වෙනවා කියලා මෙතනින් දාලා register වෙලා ඔයාලට payment එක කරන්න යන්න පුළුවන්. ඒතර payment එකේදී ඔයාලා මෙහි පාවිච්චි කරන මොකක් හරි බැංකු කාඩ් එකක් තියෙනවා නම් BRD ING Transylvania ඕන එකක් use කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මෙහිදී සාමාන්‍යයෙන් අපි ගොඩක් අය මෙහි තියෙනවා Transferwise එහෙම නැත්නම් Revolut ඔය වගේ එක තව කාඩ්ස් වර්ග තියෙනවා. ඒ ඕන එකක් මේකෙන් යූස් කරන්න පුළුවන්. ඉතින් මෙතනින් ගිහිල්ලා කාඩ් එකේ ඩීටේල්ස් ටික ෆිල් කරලා පේමන්ට් එක කරන්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ යමු. දැන් මේ විදිහට අපි බැලුවේ බුකරස්ට් ඉඳන් බ්‍රෂෝවර් වලට හෙට උදේ තියෙන ට්‍රේන් එක. අපි මේ විදිහෙන් බලමු රජයේ ට්‍රේන් එකක්. ඔන්න ඒකට ඔයාලා ටයිප් කරන්න ඕනේ Google එකට කියලා CFR කලතුර මේක තමයි රුමේනියාවේ රජයේ ට්‍රේන්ස් වර්ගේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙයාලගේ සයිට් එකට ගිහිල්ලා බුකරස්ට් අපි යන්නේ බුකරස්ට් වල ඉඳන් එළියට. ඔන්න බුකරස්ට් වල ඉඳන් බුකරස්ට් කියලා මෙතන දැම්මා. ඊට පස්සේ අපි යන්න ඕනේ අපිට යන්න ඕනේ බ්‍රෂෝවර් වලට. ඉතින් බ්‍රෂෝවර් එකත් එතන සිලෙක්ට් කරලා දුන්නා. ඊට පස්සේ අපි යන්නේ 27 වෙනිදා. ඊට පස්සේ ඒක දිනේ දීලා සර්ච් එක දෙනවා. ඔන්න ඊට පස්සේ අපි මෙතන ඇග්‍රී වෙනවා. ඔන්න අපිට දැන් මෙතන පෙන්නනවා එයාලගේ ට්‍රේන්ස් තියෙන වෙලාවල්. දැන් අර ඔයාලා දකින්න ඇති දැන් ප්‍රයිවට් ට්‍රේන්ස් ගොඩාක් තිබුණේ මේ වගේ. මොකද නිතරම ප්‍රයිවට් ට්‍රේන්ස් දුවන්නේ නැහැ. රජේව තමයි හැම හරියට ෂෙඩියුල් එකට දවස පුරාම දුවන්නේ. ඉතින් ඔන්න අපි දැන් අතන බැලුවා 8යි ගානට එක නිකන් මෙතනත් බලමු අපි 8යි ගානට යන්නේ ට්‍රේන් එක. දැන් 8:24ට යන්නේ. අපි නිකමට ආයෙ බලමු මේක එකේ ටයිම්ස් කීයද තිබුණේ කියලා. වෙලාවේ ඩිෆරන්ස් එක ඔන්න මේ කියන්නේ 8:30ට 11:44. ඒතර පැය 3යි විනාඩි 14ක්. ඒතර මේක 8:24 ඉඳන් 10:50ට. එතකොට පේනවනේ මෙතන පොඩි විනාඩි 15ක 20 වගේ පොඩි වෙනසක් තියෙනවා. ඔන්න ඊට පස්සේ දැන් අපි යමු මේකේ ඩීටේල්ස් ටික නිකම් බලන්න. එතකොට ස්ටොප්ස් ටික ඕනනම් බලා ගන්න පුළුවන්. ටයිම් එක තියෙනවා සෙකන්ඩ් ක්ලාස්. ඔන්න අපි ප්‍රයිස් බලන්න ගියොත් calculated හරි. ඊට පස්සේ ඔන්න අපි යමු ටිකට් එකක් බයි කරන්න. ඔන්න ඊට පස්සේ අපි දැන් මෙතන සිලෙක්ට් කරලා තියෙන්නේ සෙකන්ඩ් ක්ලාස් එක. හරි. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ටිකට් එක. මේ නෝමල් ටිකට් එක තමයි අපි බුක් කරන්න යන්නේ. ඊට පස්සේ මෙතෙන්ද එක්කෙනයි කියලා දාලා next step එකට ගියාම මෙන්න අපිට මෙතන price එක පෙන්නනවා ලෙයි 67.750. පේනවනේ එකම දුර හැබැයි ගාන ඩබල්. නිකමට මං ඔයාලට ගාන හදලා පෙන්නුවොත් මෙතන එකේ අපිට ගියේ 8:30 ලෙයි 33යි මට මතක විදිහට. ආයෙ පාරක් බලමු අපි. ඔව් මෙන්න රොන් 33යි.
එතකොට දැන් රජයේ ටිකට් එක 67.750න් රෝන් 33ක් අඩු කරනවා. 34.750 කියන්නේ අතරම ඩබල් ඊටත් වැඩි. දෙගුණයකටත් වඩා තව රෝන් 101.750ක් වැඩි. අන්න ඒ හින්දා ඔයාලත් හැම වෙලේම අන්න ඒ හින්දා මම මේ වීඩියෝ ගේන්න හිතුවා නැත්තරම සමහරු දන්නේ නැහැ මෙන්න මෙහෙම දෙයක් මේ රුමේනියාවේ තියෙනවා කියලා. ඒක කියන්නේ ටිකට්ස් වර්ග එක ගණන් වලින් දුවනවා කියලා. ඉතින් දැනගන්න. ඉතින් ඔන්න ඊට පස්සේ දැන් මෙතනින් එහාට සාමාන්‍ය විදිහට මොකට ඔයාගේ අර විදිහට රෙජිස්ට්‍රේෂන් එකක් ඉල්ලයි මගේ account එක. කියන්නේ ඔයාගේ email එකක් දීලා ඒ නම ගම phone number දීලා එතන register වෙලා මේකෙත් ඊට පස්සේ අපි යමු ආපහු නිකන් වෙන එකක්. මොකද මේ රජයේ train වල එක හේතු වෙයි කියන මමත් දන්නේ නැහැ. සමහර train තියෙනවා ඒවා අර මේ වගේ මේ ලොකු දෙගුණයක් වැඩි වෙන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් ගාණක් ගන්න trains තියෙනවා. ඔන්න ඔයාලට දැන් මේක බැලුවොත් මේක ටිකක් පැය 3යි විනාඩි 58ක්. කියන්නේ දැන් මේ පැය දෙකමාර යන එක පැය 3කටත් වැඩි. ඔන්න දැන් මේ වගේ එකක් ඔයාලා buy කරන්න ගියොත් select කරලා බලන්න මේක ගණන් අඩු වෙති. පේනවනේ මේක 37යි. යහඩු 37 රොන් 37. හැබැයි මේකේ ටයිම් එක ඔයාලට පේනවාද පැය 3යි කියන්නේ පැය 4ක්. පැය 4කට කිට්ටුයි. දැන් අර ප්‍රයිවට් එකක ගියත් පැය 3යි විනාඩි 14න් යනවා. දැන් මේක පැය 4කට කිට්ටුයි. ඒ ගොඩාක් ටයිම් එක වැඩි හින්දායි මේකේ ගාණ අඩු වෙලා තියෙන්නේ. නැත්තම් මේ පේනවනේ මේවා පැය 2කමාරෙන් පැය 2කමාරෙන් යනවා. අපි නිකන් එකක් නිකන් බලමු පැය 2යි විනාඩි 30 එකත් විනාඩි 15ක් විතර වැඩිින් සාමාන්‍ය යන වේගයට වඩා. මේකේ ගාණ කොහොමද බලමු. ඉතින් මේ ඒකත් ඒ ගානමයි. පේනව නේද? කියන්නේ දෙගුණයකටත් වඩා වැඩි. ඉතින් අන්න ඒ හින්දා මම මේ වීඩියෝ ගේන හිතුවේ මේක නොදන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ දෙය ඉගෙන ගනීවි. ඒ වගේම ඔයාලට මට මතක් කරගන්න තවත් train වර්ගයක් තියෙනවා. ගණ private soft trans මෙන්න මේකත් private trains company එකක්. ඉතින් මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන time table එක. කියන්නේ දැන් train එක ක්‍රයෝවා ඉඳන් බුකරස් නෝත් වෙනකන් එනවා. හැබැයි ඔයාලට මෙතන බලා ගන්න බෑ අතරමැද කොයි ස්ටේෂන් වලට කීයටද එන්නේ කියන එක හැබැයි. හරි. එතකොට මේ වගේත් එහෙමයි. මේ බ්‍රෂෝ වලින් පිටත් වෙනා මේ වෙලාවට බුකරස්ට් වල මේ වෙලාවෙත් දිනනවා. හැබැයි ඔයාලා අතරමැදක ඉන්නන් train එකකට නගින්න ඔයාලට බලා ගන්න විදියක් නැහැ. ඔන්ලයින් මේ දේ train එක කීයටද එන්නේ කියලා. ඉතින් ඔයාලා එහෙම ලොකු බයිඩි එකක් නැතුව හදිස්සිය වගේ ස්ටේෂන් එකකට යවෙන නම් හොඳට බලන්න. ඔයාලට රජ එකක් නැතුව ප්‍රයිවට් එකක් ඒ ළඟ වෙලාවක තියෙනවා නම් රජයේ train එකට විනාඩි 10ක 15කට පස්සේ ඉතින් ඔයාලට මම නම් කියන්නේ ඉතින් විනාඩි අතරම ලොකු ගාණක් සේව කරගන්න පුළුවන්. මේ විනාඩි 10 15 ඉඳලා ඔයාලා ප්‍රයිවට් train එකක් අරගෙන ඔයාලගේ ගමන යනවා නම් ඔයාලට ටයිම් එක කියන්නේ ඔයාගේ ඉක්මන සම්බන්ධව ඔයාලට ප්‍රශ්නයක් නැතිනම් ඉතින් මේ වගේම තව ප්‍රයිවට් trains තියෙනවා. ඔයාලට ඒක බලා ගන්නත් පුළුවන්. දැන් train එකකට ගියාම උඩින් ඉස්සරහා දාන අර ලොකු බෝඩ් එක ඒකේ ගහලා තියෙනවා ප්‍රිවාත් කියන්නේ ප්‍රයිවට් train එකක් නම් ඉස්සරහා ගහලා තියෙනවා ප්‍රිවාත් කියලා. අද රජයේ train වල සාමාන්‍ය CFR කලතුරු හරි එහෙම මොකක් හරි එහෙම නමක් තමයි දාන්නේ. හරි. ඉතින් මං හිතනවා අද මං ගෙන කියලා දීපු දෙයින් ඔයාලා මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඇත්තටම කීයක් හරි මම මේක පාඩම ගේන්න හිතුවා. ඔයාලා කවුරුම හරි කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක නොදන්න කෙනෙක් ඉන්නව නම් ඇත්තටම කීයක් හරි ඉතුරු කරගන්නේ කියලා හිතලා. ඉතින් එහෙනම් ඊළඟට අපි හම්බෙමු රුමේනියන් භාෂා පාඩමකින්. එහෙනම් thank you ස්තුතියි මුල්සුමෙස්ක්. see you in next lesson.